American women are out of my scope. මගේ region එකේ නෙමේ. ඉතින් මම ඒක පොඩ්ඩක් හොයලා බැලුවා. මගේ බ්‍රදර්ට කතා කරලා ඇහුවා කොහොමද ඒගොල්ලෝ කියලා. මේක තමයි මම දැනගත්තේ ඒගොල්ලෝ ගැන. dating style එක confident, outgoing and exploratory. ඒ කියන්නේ ඒගොල්ලෝ අලුත් දේවල් සොයාගන්න කැමති. relationship එක වුණත් ඒගොල්ලෝ එක එක දේවල් අත්හදා බලන්න කැමති. ඒ වගේම ඒගොල්ලෝ හරි කොන්ෆිඩන්ට් එක තියෙනවා. අනිත් එක පාටිස් ඒවට කියන්නේ හැමතිස්සෙම තව අයත් එක්ක කනෙක්ට් වෙන්න. ඉතින් ගොඩාක්ම ගෙදරම ඉඳලා පොඩි පවුලක් ගත කරන්න කැමති කෙනෙක්ට සමහරට ඒගොල්ලන් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. රිලේෂන්ෂිප් වැලියුස් තමයි ඒගොල්ලන්ට හරියට කතා කරන්න ඕනේ. self expression, emotional connection, ඒ වගේම personal growth. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට දැන් ජර්මන් ස්පීකින් නෝදික් අය නෝදික් ස්වීඩන් එහෙම නම් මම දන්නවා ඒගොල්ලෝ කතා කරනවා හරි කැමති ඒ වගේ කතාවට යන්න. හැබැයි දැන් ජර්මන් ස්පීකින් වගේ නම් මෙහි ඒගොල්ලන් ගොඩක් හයිකින් යනවා. නිවාඩු දවස් දෙන්නටම නිවාඩු තියෙනකොට ඒගොල්ලෝ ඇක්ටිවිටීස් කරනවා. මිසක් අර ගොඩාක් ඩීප් කොමියුනිකේෂන් එකක් ඒගොල්ලෝ කරන්නේ නැහැ. ඒ වුණාට දැන් ඇමරිකන්ස්ලා හරියට ඒගොල්ලෝගේ ඩ්‍රීම්ස් ගැන ඒගොල්ලන් හිතන දේවල් දිගින් දිගට පාර්ට්නර්ත් එක්ක කතා කරනවා. ඉතින් ඔයා ඒ ටයිප් එකේ කෙනෙක් නෑ ඇමරිකන්ස්ලා හොඳයි. එක්ස්පෙක්ටේෂන්ස් තමයි ඒගොල්ලන්ගේ emotionally available, equality, fun and excitement in relationship. ඉතින් මේගොල්ලෝ චුට්ටක් ඒ පැත්තට බරයි. fun and excitement ඒ සයිඩ් එක. දැන් මම ඕස්ට්‍රියාවේ ඉන්න හින්දා මම දන්නවා දැන් මෙහෙනම් නිවාඩු දවසට මේගොල්ලන්ගේ ෂෙඩියුල් එක සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ කියන්නේ ඔය නේචර් වලට යනවා. ඒ වගේ ගොඩක් සෙටල් ඩවුන් වෙච්ච දෙයක් තියෙන්නේ. දෙන්නට දෙන්න සමහරු එක ළඟ එක සෝෆා එකේ වාඩි වෙලා පොත් කියවනවා. මිසක් දැන් මෙතන මේ ලයිෆ් ස්ටයිල් එක මම දකින්න චුට්ටක් වෙනස් විදිහට. ඕගොල්ලෝ මොකද හිතන්නේ කියලා මට කියන්න. In relationships they are like to balance independence with closeness. ඒගොල්ලන්ට ගොඩක් closeness එක ඕනේ. touchy feeling එක open can want partner to support their emotions and lifestyle goals. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ඒගොල්ලන් මොකක් හරි දෙයක් හිතුවොත් මම ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් වෙනවා කියලා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ගේ පාර්ට්නර් එකට සපෝට් කරන්න. ඔන්න මම එක උදාහරණයක් කියන්නම්. අද හිතනවා එක්කෙනෙක් හිතනවා මම TikTok වල ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් වෙනවා. නැත්නම් Instagram. පාර්ට්නර් යාට ඒකට ෆුල් සපෝට් එක දෙන්න ඕනේ. හැබැයි දැන් ජර්මන් ස්පීකින් කන්ට්‍රීස් හරි නෝදික් ගර්ල්ස්ලා ඒගොල්ලෝ එහෙම කාගෙන්වත් සපෝට් එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයාට ඕන නම් ඉන්ෆ්ලුවෙන්සර් වෙන්න එයා ගිහිල්ලා ඒක ගැන බලලා එයා බලනවා කොහොමද ඒක කරගන්නේ කියලා. එයා